ඉතාමාදරෙන් මගේ ඇරයුම එඩ්වර්ඩ්ටත් ලීඩා සහ මීරා දරුවෝ දෙන්නට. අකුලේ මල්ල හැවේ රළු අහසේ රළු ට්‍රැක් එකකට ලියපු ගීතයක්. ඒ කියන්නේ ලාලාලා කියලා. ලාලා එකට තමයි මට වචන දාන්න වෙන්නේ. එඩ්වර්ඩ් ලොකු අමාරු මේ කොන්ත්‍රාත් තමයි මට දෙන්නේ. රන්හිරු මඩලින් සිහිලස අයදිනවා කියලා ලිව්වා. ඉතින් ඒ කාලේ රටත් ටිකක් අමුතුයි. කියන්නේ බොහොම විකාර දේවල් වෙන්නේ. ඉතින් අර තාලවල් මට තියෙන උමතුව පොඩි කාලේ හින්දා ඒ තාලෙට උනත් මට ලියුනේ හැබැයි මිනිස්සු ගැනයි රට කරවන මිනිස්සු ගැනයි. රන්හිරු මඩලින් සිහිලස අයදිනවා සඳ පහනින් උණුසුම අයදිනවා ලෝකය බිහි වූදා සිට අරුමෙකි මිනිසා කිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා. මට නිරෝෂ කතා කරලා කියනවා අයියේ අර රහුමාන්ගේ තියන්නේ අයියේ සින්දුව මේ ඒ වගේ මට වැස්සේ තෙමි තෙමි ගැබ්බර ගැහණියෙක් සුදු සාරියක් ඇඳගෙන මහා වැස්සක තෙමිතිමි කන්දක් උඩ ඉඳන් මට ෂූට් කරලා එහෙම විෂුවල් කරන්න පුළුවන් සින්දුවක් ලියන්න කියලා. ඉතින් මං කිව්වා නංගි දැන් ඔයාලට තාම අවුරුදු 20 ගානක් ඒවා වදින්න හිතලවත් නැහැ. අයියට ඒක ප්‍රශ්නයක් නැහැ නේ මට මේක කරන්න ඕන. මට මේ විදිහට සින්දුවක් ඕන. මට දරුවෙක් ඉන්න විදිහට සින්දුවක් ඕන. සුදු ඇත් පොරේ සුදු පියුම හොනින්ගෙන දදකුණු නොකල සිරියහනේ කුසට පැමිණි පිරිදු මට රජ පැටි නිල් අහසත් රළු පොළවත් එක් වේවිද කවදාවත් පන් පැදුරත් සත් මහලත් මුහු වේවිද කවදාවත් මුහු වේවිද කවදාවත් වලාකුළට පාවෙන්නට කියා දෙන්නේ නෑ කිරිල්ලියට හික්ව යන්න උගන්වන්නේ නෑ නිලන්න බැරි දුරින් පිපි කියන්න දුකරදී පවන්නු දේ අසන්න දුක බලායිමි නැදෙන්න බිමින් මිදි මගේ ස්ටැන්ලියාගේ තනුව අබේ අයියා කරපු ගායනය විහංගක වූ ඔබ අද ඔබ අහන්නේ තුරුණු රවීන්ගේ හඬින්. විහංගක වූ ඔබ මා වෙත අවුදින් අත්තටු සිඳ ගත්තා එනමුදු අද දින නව අත්තටු ලැබ රිසිසේ පියවනවා මට උණුසුම දෙනවා. අමල් තමයි මේ යෝජනාව ගෙනාවේ. අමරසිරි පීරිසුන් සමග ඌට ගීතයක් ගයන්න ඕන කියලා. අයියා මල්ලි විදියට ලියනවද තාත්තා පුතා ලියන විදියට ලියනවද යාළුවෝ දෙන්නෙක් විදියට ලියනවද කියලා ලොකු ප්‍රශ්නයක් ආවා. සුරේෂ්ට මම ඇත්තටම ණය ගැති. මගේ වචන ටික විතරයි සුරේෂ්ටත් බිමලටත් ඇරයුම් කරනවා. විරාග රාගයට අලුත් රහක් හඬක් දෙන්න කියලා. ඔබ අදවන්නෙතු කරමින් නතු ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හලදා මුකුලිත වූවා කරගනු ඈ සතු උරිසි ඔබේ සිතු ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම් කළදා ඈ අසර වූවා දපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුම මාහට පසුකරවිත් මට හිමි දෙනුවන දුටු විට හඳපානාකුවේ නුඹ නොවෙදෝ මා සිත් අහසට. සුරේෂ් කතා කරන්නේ නැහැ කීයටවත්. උනට වචනයක්
කියමු සුරේෂ් මොකද සුරේෂ් ලංකාවේ නෙමෙයි ඉන්නේ එංගලන්තේ. ඉතින් මෙයාව ඉම්පෝට් කරලා තමයි ගෙනාවේ. ස්තුතියි ඉස්සෙල්ලාම thank you. අතර මේ වගේ ප්‍රසංගයක් කරන්න ලැබීම සතුටක්. මේ ගීතවල විස්තර ටික සමහර ඒවා අදත් මම අප්ඩේට් වුණා. ඉතින් thank you බඳුලය. සාවෙච්ච ලස්සන සින්දු ටිකක් ලිව්වට සා මේ ප්‍රසංගය කරාට ඉතින් ස්තුතියි මට ආරාධනා කරාට ස්තුතියි මගේ වාදක මණ්ඩලයටත්. නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාවීමේ. නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාවීමේ. ඔබේ සිනාවත මගේ නවාතැන අරුණු විහිදුවාවී. ජීවිතයේ